හරි පුතේ අපි තියරි ටික කතා කරා. දැන් අපි මේකට දාලා පැට්‍රිකල් එක කරමු. මම ගත්තා බිත්තර සුදු මද ද්‍රාවණයකින් මිලිලීටර් 2ක් විතර. ඔයාලා ගොඩක් ගන්න ඕනේ නැහැ බිත්තර සුදු මද ද්‍රාවණයක් ගන්නව නම්. බිත්තරයක් වාචනයකට කඩලා දාලා එතනින් සුදු මද මෙන්න මේ වගේ ඊටාම කුඩා ප්‍රමාණයක් ගත්තා නම් ඇති. ඔයාලට බිත්තර සුදු මද ගන්න අපහසු නම් පරිප්පු කුඩු කරලා ඒක ද්‍රාවණයක් විදියට හදලා ගන්න. ඒක ගත්තත් හරි. එහෙම නැත්නම් මේ විදියට මේ මම ගත්ත විදියට බිත්තර සුදු මද ගත්තත් හරි. හරි දැන් අපිට ඊළඟට උමනා වෙනවා දැන් මේ පරීක්ෂණය කරන්න මොනවද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ කොපර් සල්ෆේට් අවශ්‍ය වෙනවා එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්න ඕන වැඩි පරිමාවක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයෙන් වැඩි පරිමාවක් දාන්න ඕන මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් වැඩි පරිමාවක් දාලා මම ටිකක් දාගත්තා කලතලා එකවර නිරීක්ෂණ ගන්න පුළුවන් හොඳට කැලතුවාම එසේ මේකට දාන්න මෙන්න මේ විදිහේ බලන්න මේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. මේ බලන්න මේ තියෙන්නේ කොපර් සල්ෆේට් ද්‍රාවණයක්. මේකෙන් බිංදු කිහිපයක් එකතු කරගත්තා නම් ඇති. හරි මම එකතු කරගත්තා. එකතු කරලා හොඳට මේක ගන්න. එතකොට ඔයාලට පේනවා වර්ණ විපර්යාසය මොකක්ද කියලා. තදදම් වර්ණයක් ලැබුණා. අපිට අපේක්ෂිත නිරීක්ෂණ වුණේ රෝස දම් හෝ තද දම්. ඒතර අපිට ලැබුණේ රෝස දම් නෙවෙයි තද දම් වර්ණයක් ලැබුණා. අපි මේ පරීක්ෂණය කරේ මේ විදිහට පුතේ බිත්තර සුදු මද ද්‍රාවණයකින් මිලිලීටර් 2ක් විතර ගත්තා. ඊට පස්සේ ඒකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකින් වැඩි පරිමාවක් මිශ්‍ර කරලා කොපර් සල්ෆේට් ද්‍රාවණයකින් බිංදු කිහිපයක් එකතු කරා. ඊට පස්සේ අපිට ලැබුණා තද දම් වර්ණයක්. ඒ කියන්නේ අපි ගත්ත ආහාර සාම්පලේ ප්‍රෝටීන අඩංගු වෙනවා කියලා තහවුරු වෙනවා. ඒතර බයුරේට් පරීක්ෂණයේ අවසానයි අපි කාබෝහයිඩ්‍රේට් යටතේදී පරීක්ෂණ 3ක් කරා, ලිපිඩ යටතේදී පරීක්ෂණයක් කරා, දැන් බයුරේට් පරීක්ෂාව කරා. ඊළඟට අපිට තියෙනවා නයිට්‍රජන් හඳුනා ගැනීමේ පරීක්ෂණය, කාබන් හඳුනා ගැනීමේ පරීක්ෂණය සහ ආහාරවල සංඝටකයක් විදියට ජලය අඩංගු දෑ හඳුනා ගැනීමේ පරීක්ෂණය. එතකොට මේ පරීක්ෂණ ටිකට යන්න කලින් අපි යමු ඊළඟ තියරි කොටසට.